රේල්වේ ස්ටේෂන් එකේ ඒ රේල්වේ එක තමයි උඩ තමයි අපි දැන් ඉන්නේ. මේ තියෙන්නේ පාරන රේල්වේ ස්ටේෂන් එක. ඉතින් ගමේ නම රෝස්ඩෝෆ් කියලා ගහලා තියෙනවා. මෙන්න මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. හරි. අද අපි යනවා ඒ ගම වටේ පොඩි වටයක් දාන්න. අද ටිකක් එලිපුර හිම වැටිලා තියෙන දවසක්. ඒ හින්දා උදේ පාන්දරම තීරණය කරා ගම වටේ පොඩි වටයක් දාන්න. කැමරාමනුත් ඉන්නවා අපිත් එක්ක. ඉතින් මතක ඇති අපි සරත් කාලෙදිත් වීඩියෝ ටිකක් දැම්මා. ඔබට මේ ගස් ඔක්කොම තැඹිලි පාටට තමයි තිබුණේ අනිකරන. දැන් ඉතින් කොළ හැරිලා හැම ගහකම ඉතින් හැවිදෙන යනකොට මතක ඇති මෙන්න මේ ගෙදර. ඒ ගෙදරයි මේ හිමත් එක්ක හරිම ලස්සනයි මේ වීව් එක. මම දැන් ඉන්නේ මේ අපේ රෝස්ටෝෆ් ගමේ කලින් ඒ කියන්නේ 1940 ගණන් වල 30 ගණන් වල තියලා තියෙනවා මෙන්න මෙතන රේල්වේ ස්ටේෂන් එක. ඒකට ඒ රේල්වේ ස්ටේෂන් එකේ ඒ රේල්වේ එක තමයි උඩ තමයි අපි දැන් ඉන්නේ. හැබැයි දැන් මේ රේල්වේ එක පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඉන්නේ මෙතන ඔක්කොම රේල් කීලික් ගලවලා නිකන් පාරක් විදිහට මිනිස්සුන්ට ඇවිදගෙන යන පාරක් විදිහට තමයි මේ ටික තියෙන්නේ. ඉතින් එතෙන්ට මෙන්න මේ වගේ වීව් එකක් තමයි තියෙන්නේ. මේ වාහන එන හරිය තමයි අපි ඉන්න ගෙදරක් තියෙන්නේ. මෙන්න මෙතන ඇතුළට. අනිත් පැත්ත මේ පැත්ත තමයි ඒ ගෙවල් කිට්ටුව තියෙන එක සුපර් මාකට් එකක්. මේක ඉඩ එකක්. එහා පැත්තේ ආයි අල්දි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ රෝස්මාන් කියලා එකක් තියෙනවා. ඉතින් ওই ටික තමයි. KFC එක පීසා හට් එක ඈත තියෙනවා. ඉතින් මේ තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් වාහන විකුණන තැන. ඉතින් මේ පැත්තෙන් යන්න හදන්නේ අර පැත්තට ටිකක් වෙයි. මොකද වෙලා තියෙන්නේ right cool. Okay. Ya. ටික අපි ගම ඇතුළට පොඩ්ඩක් යන්න කියලා බැලුවේ. මේ තියෙන්නේ අර මේ මම කලින් කියපු රේල්වේ ස්ටේෂන් එක. ඉතින් දැන් නම් එතන මුකුත්ම නැහැ. උනාට සහ කෞතුකාගාරයක් තියෙනවා. මම ඒක පෙන්නන්න. පෙන්නේ සිග්නල් කණුවෙන් තියෙනවනේ මෙතන ඉතින්. ඉතින් මේක ඇත්තටම යුද්ධ කාලෙන් පස්සේ දන්න විදිහට පාවිච්චි කරලා නැහැ. ඉතින් මේ දිගටම රේල් පාර හෙට යනකම්ම තියෙනවා. හරි මේ තියෙන්නේ පාරන රේල්වේ ස්ටේෂන් එක. ඉතින් ගමේ නම රෝස්ඩෝෆ් කියලා ගහලා තියෙනවා. ඉතින් දැන් මේක කෞතුකාගාරයක්. අර යන ගෑනු එක්කෙනා අපිත් එක්ක විනාඩි 5ක් විතර කතා කර ඉඳලා ගියේ. අර ගියේ ගෑනු එක්කෙනා මොනවද කිව්වේ? යා කිව්වේ නොවැම්බර් ඉඳලා දිගටම තිබ්බලුස්නේ. මේ විදිහට ඉන්න තිබ්බ කියලා කියන්නේ. එයාලා චූටි කාලේ. දැන් නෑ කියලා. දැන් එහෙම නැහැ කියන එක කියන්නේ. ඉතින් ඒකත් ඇත්ත. දැන් කාලෙකට මේ වගේ හිමක් වටින. ඉතින් පැත්තක් එක යායට. ඉතින් අපි දැන් මේ පැත්තට තමයි යන්න හදන්නේ. මේ තියෙන්නේ පාලම අර අපේ පාරන රේල් පාර තිබ්බ කියලා. ඒ පාරන රේල් පාර යටින් තියෙන
ම කළුවරයි. දර් පොටර් ගැපල්. මට සෙටින් හදලා දෙන්න මම ඊට පස්සේ ගහන්න. මේ තනකොළ ටික වෙන්න නම් මීටරයක්වත් එහෙම වැටෙන්න ඕන. අඩි පාරක් තියෙනවනේ. අඩි පාරක්. මේක උඩ විනාඩියක් කාලෙ හිටිය යුරෝ 100ක් දෙන්න. දෙනා 100ක්. ඔව්. හැබැයි දෙන්න ඕනේ. හරි. අක්ක කියන ගොන් වැඩේම කරනවා. සල්ලි දෙනවා. විනාඩියක් ඉන්නවා නෝ. විතර නේද? හරි 100ක් දෙන්න නෑ අයියා. දුරුවට. හිතට නෑ. කැලි දෙයක් විතරයි අඩෝ. දෙකක්. අවුලේ. Dini tiri, tiga dini tiga. Tina. Hondai. Atau apa dini tiri ni kau tiri ni kau apa tiri? Walak. Walak. Velau udah dah ni terai lah. Kayak marak kita terai itu lah dia. Hari ini nak, hari tidur yang hamil, hamil macam jauh ya. Bye. Bye.